මේ තියෙන ඉම්පල්ස් රිලේ සර්කිට් එක. එතකොට මේක පාවිච්චි මේක හදලා තියෙන ඉම්පල්ස් රිලේ එකක් පාවිච්චි කරලා මේකේ ස්විච් තුනක් දාලා තියෙන දැනට ස්විච් තුනකින් හදලා තියෙන බෙල් ස්විච් තුනක් අපිට මේක ඉන්ටර්මීඩියට් ස්විච් එක වෙනුවට මේ සර්කිට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට අපිට තනි බල්බ් එකක් මේකට පාවිච්චි කරලා තියෙන්නේ. මේකට අපිට ඕන නම් බල්බ් වැඩි කරගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන ඉම්පල්ස් රිලේ එක මේ ඉම්පල්ස් රිලේ එකේ ලයින් දෙක අපිට මේක ඕන නම් පටි පෙලකට වගේ තට්ටු තුන විතරකට වගේ ඕන තරකට හයි කරගන්න පුළුවන්. මේ සර්කිට් එකත් ඉන්ටර්මීඩියට් සර්කිට් එක වගේමයි. එකෙන් සක්කලා තින්නේ මේ ඉන්ටර්මීඩියට් ස්විච් එකේ රිලේ නෑ. මේ රිලේ එක හරහා තමයි කරන්ට් එක පස් වෙන්නේ. මේ දින් රිලේ එකේ පැට් ටිකක් තියෙනවා. ස්විච් එකේ පැත්තයි කොයිල් එකේ පැත්තයි. මෙයක් ග්‍රේ තමයි කොයිල් ස්විච් එකට යන්නේ. මෙයක් ග්‍රේ කොයිල් එකට යන්නේ. අපිට මේකට ඕන තරම් ස්විච් දාගන්නත් පුළුවන්. ස්විච් බෙල් ස්විච් දාලා තියෙන්නේ. එතකොට බල්බ් ගාන වැඩි කරගන්නත් පුළුවන්. එක රිලේකින් බල්බ් 10ක් විතර දාන්න පුළුවන්. මේ සර්කිට් එකට ඇත්තටම මේ එක රිලේ එකකට බල්බ් 10ක් දාන්න පුළුවන්. බල්බ් 10කුත් එක්ක ස්විච් නම් කැමති ගානක් දාන්න පුළුවන්. කැමති තැන් වලට